වැඩක් කියන්නත් බෑ. ලස්සන ගමනක්. පොඩි බඩුවක් හොයන්න බලමු ගිහිල්ලා අපිට ඒක අද හොයාගන්න පුළුවන් නේද කියලා. යන්නේ මේ තියෙන්නේ මල්වතු ඔය. අපි තැන ඉඳන් යන්න තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. යන වැඩේ නම් කියන්නේ අන්තිමට තමයි ඊට පස්සේ බලන්න. මමත් ඉස්සෙල්ලාම මේක දැක්කේ මෙහෙම දෙයක් කරන්නේ කොහොමද කියලා. පට්ටම ලස්සනයි දෙපැත්ත අය මේකක තියෙන්නේ නම් මන්නාරම් පැත්තේ අරිප්පු ප්‍රදේශය තමයි තියෙන්නේ නම් අවුත් බෝට් ට්‍රිප් එකක් යන්න පුළුවන් කට්ටියට ගිහිල්ලා තියෙන කට්ටියත් ඇති කොහොමද කියලා බලන්න ගැන අවුත් අපි හොයන්න යන දේත් ඔය කට්ටියට හේදම්ම ලබා ගන්න පුළුවන්. වැඩි කතාම්බ සල්රා බලන්න තමයි මේ යන්නේ. ඊළඟ තින්දා කපන්නේ කොහොමද? ඒක කොහොමද හොයාගෙන තමයි යන්නේ. බලමු තියේදී කියලා. අපිවත් දන්නේ නැහැ තාම මේ හම්බ වෙයිද නැද්ද කියලා. දෙපැත්තේ තියෙන තල් ගස්. නොතනින් තමයි අපි අතුට දැම්මේ. නිශ්වාසනම් පොඩ්ඩක් අඩුයි. කැලයක් මැද තමයි මේ තැන තියෙන්නේ. ඔන්න ඔය මොකක්ද තිප්පන් තමයි තිප්පන් දෙකලා තියෙනවානේ. වලවල් නම් ඉන්දි ගස් පේන්නේ කෑන් එහෙම තියලා තියෙනවා පේනවා. බලමු කියලා අපිට තියේද කියලා. ගස් නම් ඕනි තරම් තියෙනවා. අලුත් පැටියක් දාලා ඉඳන් දන්නකො දවස් ඈ අලුත් දාපු පැටියෙකුත් හිටියා අපි යනකොට නම් පොඩ්ඩක් ඔයාගෙන් ටික දුරක් කැලේ මැදින් යනකොට ඔන්න මිනිස්සු ඉන්න තැනක් හම්බුණා. මෙතන නම් ඉන්නේ එළුවෝ. වෙනවනේ තල් ඇට. තල් ගහ කියන්නේ ඉතින් මේ පැත්තේ මිනිස්සුන්ට පොල් වගේ තමයි. තල් හකුරු තල් රා තල් පිටි හැමදේම තියෙනවා. ඔන්න මුට්ටි දෙකක් නම් ඒ ගහේ නම් තියෙනවා බැඳලා. තල් ගහේ අපිට යන්න බෑනේ. පේනව නේද මුට්ටි බැඳලා තියෙනවා තල් ගස්වල. බලමු ගිහිල්ලා. මිනිහා අල්ල ගන්න එපා මොනෝ කරන්නද? අන්න එක්කෙනෙක් නගිනවා. යානගල බහිනකන් හිටියානම් අනිවාර්යයෙන්ම ওই බඩු ටිකම අරන් එන්න පුළුවන් අපිට. බලමුකෝ. අපේ අම්මෝ. පේනව නේද කපන ලස්සන. අන්න යා පෙරනෙව්වා. මේකට තමයි දාන්නේ කෑන් එක. කපනවා. පිටුල් ගහේ වගේම තමයි මල කපන්නේ. මුට්ටිය ගත්තා. දැම්මා. අපි මේ මුඩ හිටියනම් කලන්තේ දාලා වැටෙනවා. එනව නේද? පුච්චුරුසක් නැගලා තියනවා දිගට. තල් ගස්වල ටික කපා ගත්තොත් නම් හොඳ ගානක් හොයන ඇති මේ මිනිස්සු. මේ පැත්තේ ආවොත් ඔන්න යන්න තැන තල් රා ටිකක් බීලා තල් පැණි ටිකක් අරගෙන යන්න පුළුවන්. පොල් ගහ වගේ තමයි තල් ගහ කියන්නේ.
මනුස්සයා නම් බහිස්සා සිංහල පුළුවන්ද කියලා නම් දන්නේ නැහැ. ආවට පස්සේ තමයි කතා කරන්න වෙන්නේ. ඔක අරන් ගිහලා තමයි කවලම් කරන්නේ. ගහින් ගැත්ත බඩු ටිකම ගන්න තිබ්බනම් හොඳයි. යාලගේ රස්සාව ඔයක තමයි. Good morning. එලා නේද බඩු තියනවා. පුල් වෙන්නම. බලමු. තියෙනවනේ මුට්ටි. සල්ලි ඉස්සලා දීලා ඉන්න. බලන්න කොහෙද දෙයිද කියලා. වහීද? අරවල. කොරියම් පොඩ්ඩි. ගහින් ගෙන ආපු ගමන් බඩු ටික ඕන් අපිට හම්බුනා. ඔය ජොග් එක රුපියල් 200ක් වෙනවා. ඔය බෝතලේ මේකට ගත්තාම හරි බං. ඒක වෙනම ගත්තා නම් හරි. කමන්නේ නැහැ නේ. ඔච්චන්න සුන්දර ගමනක්. අත්‍යත් එක්ක ගිහලා රාටියක් දීලා මේකෙන් එකක් අරන් අරගෙන මේ එටියක් දාලා දවස් දෙකක් කර තියන්න ඕනේ. ලස්සන්ට එන්න පුළුවන්. කතාරක. හරි එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් අපි වැඩි කරගෙන යනවා. නෝ කටින් යනකොට. තව ලස්සන වීඩියෝ එකක් බලන්න සබ්ස්ක්‍රයිබර්ස් එකක් දාගෙන යන්න. යාළුවන්ටත් පොඩ්ඩක් ෂෙයා පාරක් දාලා සපෝට් එකක් දෙන්න. අපේ කලින් channel එක නැතුණා සබ්ස්ක්‍රයිබර්ස්ලා 53000ක් හිටපු එක කැන්සල් වුණා. මේකට පොඩි සපෝට් එකක් දෙන්න වීඩියෝ එක බලලා. හරි, ඊයෙන් නම් පරිස්සමෙන් ඉන්න.